ප්‍රශ්නය දීලා තියෙන්නේ 6 එකතු කිරීම 18 බෙදීම 3 ගුණ කිරීම වරහන් ඇතුලේ 2 ධන 1 අඩු කිරීම 4 බොඩ්මාස් ක්‍රමයට තමයි විසඳන්නේ. ඉස්සෙල්ලාම වරහන් ඊට පස්සේ මොනවාද බලයන් සහ දර්ශක තිබ්බොත් බලනවා ඊට පස්සේ බෙදීමට යනවා ඊට පස්සේ ගුණ කිරීමට යනවා ඊට පස්සේ එකතු කිරීමට යනවා ඊට පස්සේ අවසාන විදියට යන්නේ අඩු කිරීමට. ගාන හදලා බලමු. මම නැවත ලියා ගන්නවා මෙතන ගාන 6 එකතු කිරීම 18 බෙදීම 3 ගුණ කිරීම වරහන් ඇතුලේ 2 ධන 1 ඍණ 4. ඉස්සලාම විසඳන්න ඕන වරහන විසඳනවා 2 එකතු කිරීම 1 3යි. ඊට පස්සේ අපිට දර්ශක නැහැ ඊට පස්සේ බලයන් නැහැ ඊට පස්සේ එහෙනම් අපි යන්න ඕනේ ඊළඟට බෙදීම කියන තැනට. බෙදීමේ කොටසට එනකොට මෙන්න මේ කොටස බෙදා ගන්න පුළුවන් බලයත් මේ ධන 18 බෙදීම 3 විදිහට. එහෙනම් 18 බෙදීම 3 කියන්නේ ධන 6යි. එතකොට මේ ගුණ කිරීමේ ලකුණ මේ විදිහට මෙතෙන්ට එනවා. ඊට පස්සේ දැන් එකතු කිරීමේ ලකුණ මෙහෙම ගත්තා මේක. ඊළඟට ඍණ 4 මේ විදිහට මේක මෙතනින් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි බෙදීමට යනකම් ආවා. ඊට පස්සේ එන්නේ ගුණ කිරීම. ඊළඟ එක ගුණ කිරීම. ගුණ කිරීම 6 වරක් 3. ධන 6 වරක් 3. ධන 6 වරක් 3 18යි. ඊට පස්සේ වෙන්නේ මේ 6 මෙතෙන්ට ගන්න පුළුවන්. මේ ඍණ 4 මේ විදිහට මෙතෙන්ට ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ එකතු කිරීම. එහෙනම් එකතු කිරීම විදිහට මේ කොටස යන්නේ 6 ධන 18 6 ධන 18 24යි. ඍණ 4 දැන් තියෙන අඩු කිරීම. ওই විදිහටම 24න් 4ක් ගියාම උත්තරේ වෙන්නේ 20යි.